හයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඊයේ කතා කරපු වීඩියෝ එකේ දෙවෙනි කොටස. එතකොට මේකෙන් අපි කරන්න යන්නේ AI පාවිච්චි කරලා කෝඩ් කරන්න වයිප් කෝඩින් කරලා කොඩ් කරනවා නැතුව නෙවෙයි පොඩි කෝඩ්ඩයක් තියෙනවානේ. ඉතින් එහෙම කරලා සයිට් එකේ ඉන්ඩෙක්ස් ෆයිල් එක හදාගන්න එක තමයි කරන්න යන්නේ අද. එතකොට මම OBS එක දාලා දෙන්න රෙකෝඩ් වෙනවානේ. හරි ඔක්කොම හරි මම මේ අර කලින්ගේ ඉන්ට්‍රෝ එක හදන්න ගියා එහෙනම් වෙලාවක් මොකද මේ කලින් කරලා තිබ්බේ නෑ. හරි ඉස්සල්ලාම අපේ ක්ලෝඩ් එක ඕපන් කරගමුකෝ. මේක ක්ලෝඩ් එකයි අද අපි මෙහෙම කරමු. ක්ලෝඩ් එකත් පාවිච්චි කරමු. ජෙමිනි එකත් පාවිච්චි කරමු. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න මං මොනිටරේ තියන් ඉන්නේ. හරි එතකොට මං ක්ලෝඩ් එක පාවිච්චි කරනවා සහ ඔතන ජෙමිනි එකත් පාවිච්චි කරනවා. එතකොට ඔය දෙක තමයි මම පාවිච්චි කරන මේවා දෙක. ජෙමිනි අතන මගේ ෆ්‍රී තියෙන්නේ. එකක් අපි කරලා හරි දාගමුකෝ. එතකොට මම මේ ප්‍රොම්ප්ට් එකක් ලියාගත්තා. දැන් මම වෙබ් එකේනේ. ඒ වෙබ් එකෙන් කොෆි ෂොප් එකක් හදන්න යනවා. ඒකට ඕන විදිහට ප්‍රොම්ප්ට් එකක් ලියලා දෙන්න කියලා ප්‍රොම්ප්ට් එකත් මම ජෙමිනි එකට දාලාම ලියාගත්තා. හරි අපි දැන් බලමු මේකට දාලා ඔක දාලා ගහමුකෝ ඉස්සල්ලාම නිකන්. හරි. ඊට පස්සේ අපි ඔක දෙමු ජෙමිනිට. මම මේ ප්‍රොම්ප්ට් එක ඕනනම් දාන්න. මේ කමෙන්ට් එකක් විදියට අහු විතරක් දාන්න නිකන් දාලා වැඩන්නේ නෑනේ. හරි. දෙකේම ලියනකම් මම මෙහෙන් ෆෝල්ඩර් එකක් හදාගන්න. වැඩේ කරන්න. new folder. testing. අද අපි නිකන් කතා කරමු හොස්ටින් ඩොමේන් ගන්න එක කොහොමද සහ ඒ වගේ දේවල් ටික. ඉස්සල්ලා මේ දෙක කෝ තාම නෑනේ. මේක ලියන්න පටන් ගත්තා. තාම ලියනවා. ෆෑන් එක දාලා තියෙන එක නොයිස් එක එන්නේ නැත්තම් ෂෝක්. හරි. ලියනකම් ඉමු ඉතින්. එහෙම නැත්තම් මේ ලිව්වට පස්සේ මේ වීඩියෝ පටන් ගන්නවා. පෝස්ට් කරලා. තමයි කවුද? හරි. හිතුවරට සෑහෙන්න වෙලා ගියා මේ ජෙමිනිගේ මේ එරර් එකක් ඇවිල්ලා කොහොම හරි දුන්නේ. හරි. දැන් සයිට් එක බලමු අපි. මං හිතුවේ මේ මගේ මොකක් හරි ප්‍රශ්නයක් නෑ. ඒක ලෝඩ් වෙන්න කොහොමද මේ දෙක එකට කරමුකෝ. හරි. දැන් ඔන්න මේක ක්ලෝඩ් ලගේ තිබ්බ එක. හරිද? මේකත් ලොකු කෙසයක් නෑ මට නිකන් මේක මදිකමක් නිකන් හෙඩ් එකෙන් මදි වගේ නිකන්. හරි AIනේ ලොකුවට මෙනු එක ෂෝක් ඈ. හරි මෙනු එකත් ඕකේ විසිට් our cafe. මෙතනට පොඩි මැප් එක එම්බෙඩ් එකක් දැම්ම නම් තව ෂෝක්. හරි අපි බලමු මේක රෙස්පොන්සිව් හතරද කියලා.
ඔහුගේ සැන්නාවේ මේක මේ සෑන පාස්ට හොඳ ඔය තනි ස්ටිමල් ෆයිල් ඇතින්නේ දැන් අපි බලමු මන්ද දෙකම කෝඩ් එක ලියගත්තතර බැලිවෙන නෑ ශෝක්නේ අඩු ඒ සිරට මේක ශෝක්ක අපි ෆුල්ලිස්කෙන් දනම් බලු අම ඔපේන පොඩ්ඩ පොඩ්ඩ පල්ලයට කරග අන අතරමතින් හරි ඇවෝක් නම හොඳයි මෙනු එක හොඳයි ෆොන්ට එකමකක්ද මේක වාච්චි කරලා තියෙන අයින්ඩෙක්සල්ට එන්න ශා මෙහෙමයි මේකර ලොකූම එකේ නෑ තමයි අමක්නේ මීකාන්ට ගැන්න ඕකේ ෆුල්ම ඕකේ දැන් අපිට ඔන්න මේක ඕඩන් සිිටම් ඇත් ගහන්න බලම් මෙහෙම එයාටම කිවනම් මේක ඉක්ම සිතිර ඕඩ කරන සිිස්ටම්මක් හදා දෙන්න කියලා ඇතක ඩීබ එක කෙනෙක් කරලා දැන් හරි මේක දැහිතන්න මෙම සයිට්ටක් හැදවා දැ මේ මාරවසිනක දෙන කලින් මේ ෆොටෝස් දාන සින්න මේ එන අවුල් කරා මේ කවද අපි රෙස්පන්සිවත බලකු ස්පන්සිව නම් මේ මට අරකරට සෑහෙන්න මේක ඇතම මං කලෝඩ්නය ජමිත ගොඩක් පාච්චි කරන්න වැඩවල්ටයි ෆ්‍රී එකකු තියෙන කලින්නම් මේ ඇතේ ජමිනික දැන් 500 ගණක් දෙවතෝන 18 මන්ස් මොබයිල් එක මට සෑන් හොඳයි මේකට වඩා මොකදර ඉමේජසුයි බ්ලෙන්ඩෙන විදියි සෑහන්ඩ ශෝක් නයිස් 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 වෙනියම් ඇත් අවුලන්න ටැබ් එක කොමයිද ගොඩක් හොඳයි ඩක් කඳ ඇතර වඩ ස්පේසිමක් කරේලා එහම ආනෑ මෙතනින් හරි මේ ස්පේස් එකම තමයි තියන්න එතකට මෙතන ඩිස්ක්‍රපෂන් එක ගාවන ශෝක් කොහොද මේක කලික් කරපුගම් වත්සප් එකට මේක ලේසිම් මදන්න පුල ඉඩට මෙහෙම සින්න මේ කලික් කරපු ගම පොඩි පොපපයක් කෙන පොප් එකවට පස්සේ ඒක කලික් කරපුග යන වත්සප් එකට වාටෝනි ටයිම් සිලෙක් කරලා පොප් එක ශස් කළ දාන්න පුළ ඉදියට හරි දැම් මේක හරි හදාගත්තා දැන් අපි කතා කරමු ඩොමෙන්් ගන්න කොහෙන්ද කියලා සාමාන්‍යෙන් මෙතනිද මාරුවෙනවා බ්‍රේවකට ඩොමස් ගන්න ගොඩත් තැන් තියෙන එක ගෝඩඩි ඇද ගොඩක් අය දන්න ඉස්සර මේක මේ සෑහන්ඩ ඔෆර්ස් තිබ්බෑ පොහොක් බන්න එක අය ස්පේෂිප් එක දැනට මං හිතන්නේ පොඩ්ඩක් ඩිස්කවන්් තින්න මේක අය පෝක් බන් ගෝඩඩී නේම් චීප් ඔයාට මේ ටියල්ලි ලිස්ට එක කියලා සයිට් ඇත්ති නන්නේ එකට ගියාම වාට බලාගන්න පුළන් ඔෆස් තියනෙම කේද ගොඩක්ම එකඩොමෙන් සොල්ට ගොඩක් රනිියෝ ෆිස් අඩුමොකේද දැම් මේකේ මේක වෙනස් වල සයිට් එක සයිට් එක වෙනස් කල්ලාගේ ඩොට්කොම් එක ස්පේශිප් එක තියෙන 380ට රිනෝල් එකත් එයාලගේ චීපස්ට් ට්‍රන්සක්ෂ ට්‍රන්ස එකත් එයාලගේ ඉළඟ ඩොට්නෙට් එක්සයිZ මෙම වඩක් කැමතියක් ගන්න අනිත්තක තමයි හොස්ටින් ස්පේශිප් ලගෙත් හොස්ටින් තියෙනවා මේඩිය ස්ලෝ චුට්ටක් විස්තර ස්ලෝ එක තියෙනවා ඊට පස්සේ තියෙන්නේ නේම් චිප්ලගේ සාමාන්‍ය මමත් කාලයක් පාචක ෂයා ඩොස්ටින් නැක් මේක මෙන්න මේකේ සේස්ටෙල ප්ලස් එක මේකේ
පළවෙනි අවුරුදු පළවෙනි ඒ කියන්නේ ඕනම කාඩ් එකකින් ගද්දි මේ පොඩි ඔෆර් එකක් හම්බෙනවා. මට මතකයි හෙන ගාණක් අඩු වෙනවා මේක. මේ අන්න ඒක නිසා ගත්තේ. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ස්පේස්ෂිප් එකේදී ඔයාලට හම්බෙන හොස්ටින් එකේ ෂෙයාර්ඩ් හොස්ටින් එකේ ඔයාලට ඊමේල් සර්විස් හම්බෙන්නේ නැහැ. ඔයාලට ඊමේල් සර්විස් හම්බෙන්නේ අවුරුද්දයි. අවුරුද්දකින් පස්සේ හැම ඊමේල් ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් evob.com තියෙන්නේ. hi@evob.com එකක් මම ගන්නවා නම් මට පළවෙනි අවුරුද්ද විතරයි ෆ්‍රී. ඊළඟ අවුරුද්දේ නම් $10ක වගේ charge එකක් හම්බෙනවා. ගෙවන්න ඕනි. ඊට පස්සේ දැන් hi contact@evob කියලා ගත්තොත් එහෙම ඒ දෙකටම නෙමෙයි. එකකට තමයි අර ගාන සෙට් වෙන්නේ. එතකොට හොස්ටින් වලට මම රෙකමන්ඩ් කරන්නේ ගොඩක්ම මෙන්න මේක. 34ක් ඉන්න මට මතකයි 20 ගානකට වගේ මේ ගන්න පුළුවන්. name cheap මට කූපන් කෝඩ් එකේ නම මතක නැහැ. මම දැන් තාම වැලිඩ් එක. හොස්ටින් වල තමයි තිබ්බේ 40ක්ද මම මතක නැහැ. කොහොමද ඩොලර් 20 ගානකට අඩු වෙනවා. ඒක විතරක් මට හොඳට මතකයි. එතකොට ඔයාට ඒක ගන්න පුළුවන්. එතකොට මෙහෙමයි. දැන් පළවෙනි අවුරුද්ද ගත්තොත් ඊළඟ අවුරුද්ද රිනිවල් එක වැඩි වෙනවනේ. ඔයාට චීප් විදියට ඔප්ෂන් එක ගෙනියන්න ඕන නම් පළවෙනි අවුරුද්ද ගත්තා. දෙවෙනි අවුරුද්ද වෙන account එකකින් ගත්තා. ඒකට move කරා. මෙහෙමයි ඉතින් move කරගෙන ඉන්න නෑ. ඒක තමයි වදේ. අනිත් එක මේල් සර්විස්. මේල් සර්විස් වලට හොඳම එකක් තමයි මේක. ගණන් අඩුයි. ඒ වගේම තමයි මේ $10ක් වගේද කොහෙද අවුරුද්දට වෙන්නේ මේකේ. යාළුවත් site එක අලුත් කරලා ටිකක්. $10 අවුරුද්දට දෙන්න ඔයාට unlimited domains දාන්න පුළුවන් unlimited names ගන්න පුළුවන්. ඒ කියන්නේ hi@evob.com contact@evob.com ඊට පස්සේ මොකක්ද support@evob.com වගේ ගොඩක් ගන්න පුළුවන්. මේකේ limitations නැහැ. මෙයාලගේ enterprise එකකුත් තියෙනවා. ඊමේල් සර්විස් එකක් ගන්නවා නම් මෙයාලගේ හොඳයි සෑහෙන්න. මෙහෙම ඉතින් අර cPanel එක හම්බෙන name chip ලගේ එකක් තියෙනවා. ආයෙ මට මතක හැටියට A2 hosting ලගේ තියෙනවා. පොඩක් fast එකක්. A2 ලගේ නේද? මට හරියට මතක නෑ. A2 hostingද? කමක් නෑ. ඔයාලට බජට් එක ලිමිට් එකක් නැත්තම් නේද? අවුලක් නැත්තම් ඔයාලට අනිත් යන්න පුළුවන් එක තමයි AWS එකේ EC2 නෙවෙයි ලයිට් සේල්. මේක වගේ වැඩෙන්නේ යූසේජ් එක අනුව. සාමාන්‍යයෙන් මේකෙත් තියෙන ඔයාට ස්ටාර්ට්අප් එකක් නම් තියෙන්නේ ගොඩක් කාට මෙයාලගේ ක්‍රෙඩිට්ස් ෆ්‍රී හැම් ගොඩක් ඒවා වගේ නැහැ. මේ ෆ්‍රී ටයර් එකක් තියෙනවා. මේක සෑහෙන්න හොඳයි. මේ ගොඩක් ඔය මේවා පාවිච්චි කරන කට්ටියට එහෙම මොනවාද ඔය තියෙන්නේ මේ Zoom පැකේජ් ගහලාම කරන කට්ටිය මෙන්න මේකේ ෆ්‍රී ටයර් එක ගහලා තමයි පාවිච්චි කරන්නේ. සෑහෙන්න හොඳයි මේ සර්වර්ස්. මාර ෆාස්ට් මේ ට්‍රාන්ස්ෆර් කරද්දී එහෙම සයිට් එක මයිග්‍රේට් කරද්දී සෑහෙන්න ෆාස්ට්. එතකොට ඔන්න ඕක තමයි විනාඩි 9ක් ගිහිල්ලා කලින් වීඩියෝ එකක් තියෙන විනාඩි 3ක් දුක කියලා තිබ්බා. හරි. මේ ඔක්කොම නැතුව ෆ්‍රී ගන්නත් ඒවා තියෙනවා. ඔයාලට GitHub එකේ දාන්න පුළුවන් ඩේටාබේස් එක සුපර්බේස් දාලා ඒ වගේ ඒ කියන්නේ කස්ටම් කෝඩ් කරනවා නම් ඔයා කෝඩින් කරන්න මම නිකන් පොඩි පුස්සයක් ගැහුවා ඒක මම කලින් ගොඩක් කස්ටම් කරලා නැහැ. ඒ කියන්නේ කස්ටම් පැත්තේ ගොඩක් අඩුවෙන් ඉඳන් මම කිව්වා වගේ වීඩියෝ එකේ. නිසා මම මේ නිකන් try කරා පොස්සයක් හදන්න කස්ටම්ම. එතකොට තමයි මට සෙට් වුණේ මේක ඇති. මේක සාමාන්‍යයෙන් දෙනවා මට මතකයට 500 MB වගේ මේකක්. ඒක ඇති හොඳටම ඩේටාබේස් එක. ඊට පස්සේ මේක කනෙක්ට් කරනවා GitHub එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් Cloudflare නෑ Cloudflare ලාගේ තියෙනවා මේ හොස්ටින් එකක්. අන්න ඒකට කනෙක්ට් කරලා මේකේ ඩේටාබේස් එක දුවලා ඩොමේන් එකක් ගන්න විතරයි එතකොට ඔයාලට තියෙන්නේ. එතකොට නොවේ තත්ත්වය. ඊට අමතරව ලංකාවෙත් තියෙන මේ හොස්ටින් වගේක් මට නම නම් හරියටම මතක නැහැ. පීක් හොස්ටින්ලා දන්නවා සජිත කියලා කෙනෙක් කරන්නේ. ලංකා හොස්ට් නෙමෙයි. නිකන් ඉසෙඩ් අකුරක් තියෙන නමක් තිබ්බා.
අස්ටින් මෑලෙන් ගන්න ගිය අයාලගේ මේ ඇත්ත මත කියන්නක යාලගේ මේ සපස් ගාන මට මදියෝග දන්න සප එක හරි රැම්ම එක හරි ඊට වඩා මේ නේම් චිල්ලගේ ඩබල් ටික ආසකෝන් මෙන්න මේක මේ අවුල් කෙනනෙවෙයි සාමන මේගේ ලොක් පොඩ්ඩක් නොල විස්සක් හෝ ඒ වගේ බැරිනම් පලෙන්ෙන් ට්‍රයි කරන්න ගෙන ගන්නේ මෙයාලගේ හොස්ටන එක ශෝක් මන් දනදරම ඩවන්ටයිම් එක ගොඩක් අව ඩවන්ටයිම් එක කියන්න මේ සයිට් එක කියන්නේ ගොඩක් ඔය කෙලවෙන් කෙලවෙලා කැන්නේ නිකං අරනික කෝමද කියන්නේ සයිට හවුල් යන්න ගොඩක් සර්වස් වල මෙන්න මේකම සෑන්ඩ අඩුයි සල්ව මෙන්න මේකත් ගත් මෙ මේ කන මෙන්න මේකමත් මම් බැලවා මේක තමන්කිව සීපයක් හරි මට රැම්ම ගරි චුට්ටම් මදි වුණ ඉටවස්ටම මම මේ ගත්ති වෙන මේ කොන මේලගේ මේ කස්ටමසයිසත් මන් දන්න තරමින් හොඳයි මොකද මංචට් කරත් දෙනම් අවුලක්න ෆුල් විස්තරේම දීලා එහම කර මංගන්න කෙලෙත්කව ගන්න වෙන සොරිගද ඊට පස්සේට ඩොමන්ස් අඩොමෙන් ලොකුවට අන්නුන්න ඩොට් ශොප්පගේ ඩොමන්ස් කන්නතුර ඩොල බින්දුව සද හැත්තනමට පැතුසියක්කත්වෙන්න හරි ඒක එහෙමයි ඊට පස්සේ තින දෙතුට ලෝකල් ජන කරන්න පුළන් මේවා WM අන්නේද මේක එකා මේට ඉස්සර පාච්චන ඊට පස්සේ මේ අනිත් එක තමයි මේ තාත එක්සෑම්ප එක හරිද මේක WMR මන මත්තක ඇටියට මෙස්සරි ට එහෙම නම තිබ්බේ කොමට එක්සෑම්ප එක තමයි දැන් සෑහෙන්ම තියන්නේ මොකද මේක මමත්දාගෙනවරලා මේක සීපලස් හරි මොනාහරි අඩු වෙලා ඒක හොයාගන්න එන කට්ටක් කෑවා මෙන්න මේ එක්සෑම්ප එක දාගෙන කිසිගේමන්න සයිස්සකත් අඩුවේ ගොඩක් මේ අවුල්ලන්න තින චාසුත් අඩුයි වාට පුලන් එක්සෑම්ප එක දාගෙන ද මම කරන්න එන්නවර් ප්‍රශ්නේ එතකොට උගන්නන ඇනිවර් ප්‍රශ්නේ කොට වාට පුළන් මේක දාගෙන වර් ප්‍රෙස් ලෝකල ඉන්ස්ටෝල් කරලා දුවන්න දැම් මමත් දාගණ්ඩ වෙන මංගතන්න මංගවන්න නෑ මේක එක්සෑම්ප එක නෑ හරි එක්සෑම්ප එක දාගෙන වැඩේ පටන් ගම එට විඩියගෙන් එක්සෑම්ප එක දාගමු වඩ පෙසින් ස්ටෝ ගන්න විදිිය ඔක්කමටික බලමු මගේට එකක් කර වීඩියෝ සයිල්ල ගොඩක් කෙලින් නෑ නැම් පොඩි චට්ට එක කියන එකත් තින්නේ ඉතින් සෙට්ට ඉළඟ විඩියගෙන් තැංක බලවට බයි